ඩයබටික් කියන්නේ sugar control ඕන කෙනෙක්ට ගන්න ඕන විටමින් සහ මිනරල් වර්ග මොනවද කියලා මගෙන් අහලා තිබ්බා. ඒක ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා ඩයබටික් කියන්නේ sugar control ඕන කෙනෙක්ට ගන්න ඕන විටමින් සහ මිනරල් වර්ග මොනවද කියලා මගෙන් අහලා තිබ්බා. ඉතින් මම ඒකට වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඔයගොල්ලෝ ගොඩක් ඒ වීඩියෝ එකට ඉන්ට්‍රෙස්ට් නිසා. අපි සාමාන්‍යයෙන් දන්නවා ඩයබටික් වල sugar control එක අංකයකට තියාගන්න ඕනේ. හැබැයි ඒ sugar control එකට සමහර වෙලාවට අපි ගන්න බෙහෙත් සහ sugar වලින් එන වකුගඩු නැත්නම් අක්මා ප්‍රශ්න එහෙමත් නැත්නම් heart problem වලට ඒ වගේම අපේ ප්‍රතිශක්තියට මේ සීනි ගොඩක් බලපෑම් කරනවා. ඉතින් එහෙනම් ඒ ලෙඩ රෝග වලින් එන complication නවත්ත ගන්න අපි ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට් වගේක් තියෙනවා. අපි විටමින් 5 ඉස්සෙල්ලා කතා කරලා ඉමු. පළවෙනිටම අපිට ඕන විටමින් එක විටමින් B12. විටමින් B12 සාමාන්‍ය අපේ ස්නායු වර්ධනයට වගේම අනිකුත් බාහිර සාධක වලටත් ඉතා වැදගත්. ඒ හින්දා B12 අංක 1. දෙවෙනි කාරණේ B complex එක. complex එකයි B12 එකයි දෙකක්. B complex එක අපිට සාමාන්‍යයෙන් ඕන කරනවා. ඊළඟට අපි දන්න සාමාන්‍යයෙන් C විටමින්. විටමින් C වලින් යකඩ උණතාවය අඩු කරනවා. C වලින් ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඒ හින්දා විටමින් C අනිවාර්යෙන් ඕනේ. ඉතින් ඔයා දන්නවා විටමින් C කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෙමන් වගේ දේවල් අපි නිතර පාවිච්චි කරනවා නම් අපිට ඒ දේවල් ඇත්තටම හොඳයි. අන්තිමට D විටමින් එක. විටමින් D එක අපි හැමෝටම හැම දෙයකදීම ඕනේ. කැල්සියම් ඉන්ටිග්‍රේෂන් වලට D විටමින් එක ඉමුනිටි වැඩි කරන්න, D එකෙන් කොණ්ඩෙට, sugar control වලට, හෝමෝන යාවත් කාලීන කරන්න මේ ඔක්කොටම විටමින් D ඕනේ. අන්තිම විටමින් එක විටමින් E. විටමින් E එක අපිට ඉමුනිටි එකට ගොඩක් බලපානවා. ඒ වගේමයි අනිකුත් අපිට එන වකුගඩු ප්‍රශ්නවලට නැත්නම් අනිකුත් අක්මා ප්‍රශ්නවලට මේ විටමින් E ඉතා වැදගත්. ඒ වගේම හැම වේලන එකට ඉතා වැදගත්. ඉතින් මම මේ කියපු විටමින් 5 sugar control එකට අත්‍යවශ්‍ය විටමින් 5. ඉතින් ඔයා ඩයබටික් තිබ්බේ නැත්නම් ඔයා මේ වීඩියෝ එකේ විටමින් ටික අනිවාර්යෙන් ඔයාලට ඉන්ග්‍රීඩියන්ට් වලට දාගන්න. ඔයා sugar control කරන ගමන් ඩයට් එක නම් ඔයා ඉන්නේ.